ස්කුබිඩු කියන්නේ ඇත්තටම අපි පොඩි කාලේ බලපු හොඳම කාටුන් වලින් උඩම තියෙන කාටුන් එකක්. ඒත් මේ කාටුන් එකේ ෆෑන්ස්ලා සමත් වෙලා තියෙනවා මේ කාටුන් එකේ තියෙන අඳුරු පැතිකඩ ගොඩක් හොයාගන්න. ඉතින් මේ කාටුන් එකට එක එක විදිහේ ෆෑන් තියරිස් ගොඩක් තියෙනවා. ඉතින් මම අද කරන්න හදන්නේ මේ ස්කුබිඩු කතාවේ තියෙන හැම ෆෑන් තියරි එකක්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න. ඉතින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් කරන්න තියෙන්නේ එක දෙයයි. දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා දැන්ම මේ මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දැම්මොත් තමයි YouTube එකෙන් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න recommend කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න නම් අමතක කරන්නම එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු මේ ස්කුබිඩු කතාවට තියෙන හැම ෆෑන් තියරි එකක්ම මොකක්ද කියලා. පළවෙනි ෆෑන් තියරිය. ඉතින් මේ ස්කුබිඩු කාටුන් එක කියන්නේ ඇත්ත ජීවිතයේ වෙච්ච සිදුවීම් පාදක කරගෙන හදපු කාටුන් එකක්ද? ඔව්. මීට වසර ගණනාවකට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය බිඳුවටම කඩාගෙන වැටිලා ප්‍රසිද්ධ නළු නිළියන් ගායක ගායිකාවන් පවා නොකා නොබී මැරෙන තත්වයකට ඒ රට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය නිසාම ජීවත් වෙන්න හරියමං විදියක් නැතුව විවිධ අවතාර හොල්මන් වගේ වෙස් බලාගෙන දේපල මිල මුදල් ආදිය සොරකම් කිරීමට විවිධ පුද්ගලයන් පෙළමිලා තිනවා. ඉතින් ඔයාලත් මේ ස්කුබිඩු කාටුන් එක හොඳට බැලුවොත් තේරෙනවා මේ කිව්ව කතාව වටා තමයි මේ ස්කුබිඩු කාටුන් එක හැදිලා තියෙන්නේ කියලා. මොකද මේ කාටුන් එක ඇතුලේ වෙන්නේ විවිධ පුද්ගලයන් එක එක විදිය අවතාර වගේ වෙස් බලාගෙන ගිහින් දේපල මිල මුදල් මංකොල්ලක් අද්දි මේ ස්කුබිඩු ටීම් එක ඇවිත් මේ වෙස් බලාගෙන ඉන්න අවතාර අල්ලගන්න එක කියලා. ඉතින් මේ ෆෑන් තියරියට තවත් කොටසක් තියෙනවා. ඒක තමයි මේ ස්කුබිඩු කාටුන් එකේ ඉන්න ෂැගී කියන්නේ මේ කාලයේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් හිටපු සිසුවෙක්. එයා ඉතින් අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා අධික ලෙස මත්ද්‍රව්‍ය පාවිච්චි කළාම එයාට මේ ඇදිලා පේන මනෝපාරක් කියලා තමයි මේ ෆෑන් තියරියෙන් කියවෙන්නේ. ඒ වගේම තමයි මේ ස්කුබිඩු කියන්නේ ඔහුගේ මියගිය සුනකයාලු. Tamanගේ මියගිය සුනකයාට මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් කියලා තමයි මෙයා මේ මනෝපාරෙන් දකින්නේ. ඒ වගේම තමයි මේ ඩැෆ්නි වෙල්මයි ෆ්‍රෙඩි කියන්නේ මෙයාගේ විශ්වවිද්‍යාලයේම ඉගෙන ගන්න සිසුන් 3 දෙනෙක්ලු. ඒ වගේම මේ 3 දෙනා තමයි ෂැගීට විශ්වවිද්‍යාලයේදී ගොඩක්ම කරදර කරන 3 දෙනාත් වෙන්නේ. ඉතින් මේ යාළුවෝ 3 දෙනයි තමන්ගේ මියගිය බල්ලයි එකතු වෙලා හොඳ රහස් පරීක්ෂක කණ්ඩායමක් විදියට විවිධ ගැටලු විසඳන්න යන ආකාරය තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු ෂැගීට මැවිලා පේන මනෝවිකාරය. ඉතින් මේ ෆෑන් තියරියේ සඳහන් වෙන්නේ මේ කතාව පුරාවටම සිදු වෙන්නේ ෂැගීගේ මනස ඇඳිච්ච විකාර අදහසක් විදියට. අපි එහෙනම් බලමු අපේ අනිත් ෆෑන් තියරිය මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මේ ස්කුබිඩු ටීම් එක ගමන් බිමන් යන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වෑන් එකක් කියලා. ඉතින් මේ වෑන් එකේ නම වෙන්නේ The Mystery Machine කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මේ වෑන් එකේ සැබෑම අයිතිකාරයා ෆ්‍රෙඩි කියලා. ඒත් ඔයාලා විශ්වාස කරනවද මේ වෑන් එකේ අයිතිකාරයා ෂැගී කියලා? ඉතින් මේ ෆෑන් තියරියේ හැටියට මේ වෑන් එකේ සැබෑම අයිතිකාරයා ෂැගී. අංක 1ටම මේ වෑන් එක ෂැගීගේ කියන්න ෆෑන්ස්ලට හිතිලා තියෙන්නේ මේ වෑන් එකේ තියෙන පාටින්. ඉතින් ඔයාලට හොඳින් බැලුවොත් තේරෙනවා මේ වෑන් එකේ තියෙන සියලුම විදියේ දේවල් ගැලපෙන්නේ අපේ ෂැගීට කියලා. ඉතින් මේ වාහනේ ෂැගීගේ කියන්න තවත් සාක්ෂියක් 2002 දී අපට හම්බ වෙනවා. ඒක තමයි ස්කුබිඩු මූවි එක පළවෙනි පාරට රිලීස් වෙනවා. ඉතින් ඒ මූවි එකේ පළවෙනි සීන් එකේ මෙයාලගේ කතා බහක් දුර දිග ගිහින් මෙයාලා තීරණය කරනවා ස්කුබිඩු ටීම් එක නවත්තලා දාන්න. ඉතින් එයාලා එහෙම නවත්තලා දාලා ටීම් එක විසිට ගියාට පස්සේ අපට බලා ගන්න පුළුවන් වෙනවා මේ ෂැගී ස්කුබීත් එක්ක තනියම මේ වෑන් එකේ ඉඳන් අනිත් යාළුවන්වත් මතක් කර කර කෑම ගන්න විදිය. ඉතින් මේ වෑන් එක ෆ්‍රෙඩිගේ නම් ඇයි මේ ෆ්‍රෙඩි වාහනේ තරම් ගියේ නැත්තේ? ඉතින් මේකෙන් අපට නිගමනයකට එන්න පුළුවන් ඇත්තටම මේ The Mystery Machine කියන වාහනේ ඇත්තම අයිතිකාරයා ෂැගී කියලා. ඉතින් ඔන්න ඔය විදියට මම ගෙනාපු මේ ෆෑන් තියරි එකත් ඉවර වෙනවා. මතක් කරනවා මේ වීඩියෝ එකට like එකක් දැම්මේ නැත්නම් දැන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තමයි අපිව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා දැන්ම අපිව subscribe කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම ඕනේ නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මේ දෙපැත්තෙන් වැටෙන්නේ තවත් සුපිරිම ෆෑන් තියරිස් දෙකක්.
ඉතින් මේ දෙක බලලා නැත්නම් දැම්ම ගිහින් ඒ දෙක බලලා එන්න. ඒ දෙක සුපිරිම ෆෑන් තියරිස් දෙක. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.